ඉතින් ඔයාලට කොහොමද? හුඟ දවසකට පස්සේ ඔන්න මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබාගේ පැම්පර්ස් වලට මොකද කරන්න කියලා. ඉතින් මම දැකලා තියෙනවා සමහර බබාලගේ පාවිච්චි කරපු පැම්පර්ස් පාරවල් වලට එහෙම ගෙනත් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. ඒක බබාටත් හොඳ නැහැ. ඉතින් මම හොයාගත්ත සාර්ථක දෙයක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. මුලින්ම ඉතින් බබාගේ පාවිච්චි කරපු පැම්පර්ස් මේ වගේ හොඳට දිග ඇරලා තද අවුවේ වේලෙන්න දාන්න ඕනේ. ඉතින් ගොඩක් අර නමල වගේ දාන්න එපා. හොඳට දිග ඇරලා තමයි වේලෙන්න දාන්න ඕනේ. දවස් 2-3ක් මේ වගේ වේල ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ඉතින් මම මේ වගේ ඉඩ තියෙන විදියට පැම්පර්ස් ටික ඔක්කොම දිග ඇරලා තද අවුවේ දාගත්තා. මේ දවස් 3කට විතර පස්සේ දැන් මම හදන්නේ මේ පැම්පර්ස් ටික පුච්ච ගන්න. ඉතින් ඔයාලටත් මොන හරි ප්ලාස්ටික් කෑල්ලක් වගේ තිබුණොත් මේ වැඩේ ඉක්මනටම කරගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ වගේ පුංචි ප්ලාස්ටික් කෑල්ලක්. ඔයාලට මම පෙන්නන්නම්. නැත්තම් සමහර අය විශ්වාස කරන්න හේකුත් නැහැ. මොකද ගොඩාක් අය හිතන්නේ පැම්පර්ස් පිච්චෙන්නේ නැහැ කියලානේ. ඉතින් ඔන්න ඔයාලත් බලා ගන්න. මම මේ ප්ලාස්ටික් කෑල්ල පාවිච්චි කරලා පැම්පර්ස් ටික පුච්ච ගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක් නැති වුණත් වතුර බෝතලයක් ප්ලාස්ටික් මොන හරි දෙයක් ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මමත් හිතුවේ නෑ මුලින් පැම්පර්ස් පිච්චෙනවා ඇති කියලා. මම කරේ වල දාපු එක. ඒ වුණත් ටික දවසකට පස්සේ ඒ වල දාපු තැන් වලින් වැලි කොට්ට වගේ පැම්පර්ස් උඩට මතුවලා තිබුණා. දෙගුණයක් නෙවෙයි 5 ගුණයක් විතර පැම්පර්ස් එක පිම්බිලා තිබුණා. ඉතින් ඒ වෙලාවට නම් හිතා ගන්න බැරි වුණා මොකද කරන්න කියලා. ඒ වුණත් ඔන්න ඉතින් මගේ තාත්තා තමයි මේ අදහස මට දුන්නේ. මුලින් නම් මං කරන්න කැමති වුණෙත් නෑ මේ වැඩේ. හරියයිද නැද්ද දන්නේ නැහැ කියලා. ඒ වුණත් ඉතින් තාත්තගෙන් බේරෙන්න බැරි තැන දවස් 5-6ක් පැම්පර්ස් ටික හොඳට තදවුවේ වේල ගත්තා. ඉතින් ඔන්න ඒ වැඩේ නම් සාර්ථකයි. දවස් 2-3ක් අවුවේ හොඳට වේලා ගත්තාම වතුර ගතිය පොඩ්ඩක්වත් නැහැ. ඒ නිසා හොඳට පැම්පර්ස් එක පිච්චෙනවා. ඔයාලත් බලන්නකෝ මේ පැම්පර්ස් ටික හොඳටම කඩදාසි වගේ පිච්චිලා යනවා. ඉතින් මම නම් ටිකක් වෙලා ඉන්නවා. මොකද ඉතින් බලන්න ඕනේනේ පැම්පර්ස් පිච්චෙනවද කියලා. ඔයාලටත් පෙන්වන්න ඕනේ හින්දා මම ටිකක් වෙලා එතන හිටියා. ඉතින් ඔයාලට තව ප්‍රශ්නයක් වෙනවනේ බබාලා කක්ක දැම්මහම ඒ පැම්පර්ස්ුත් පිච්චෙනවද කියලා. ඉතින් මම නම් කරන්නේ බබා පැම්පර්ස් එකේ කක්ක දැම්මොත් ඒ ටික බබාගේ කොමඩ් එකට අයින් කරලා ඒ පැම්පර්ස් එකත් අවුවේ වේල ගන්නවා. ඉතින් නැත්තම් කක්ක පිටින් තිබ්බොත් ඒ පැම්පර්ස් නම් පුච්චන්න අමාරුයිනේ. ඒ නිසා ඔයාලා කරන්න ඕනේ කක්ක දාපු ගමන්ම ඒ ටික වෙනම අයින් කරගන්න කොමඩ් එකකට හරි දාලා. එතකොට අපිට ලේසි. නැත්තම් ඒවා අපි කල් තියාගත්තොත් ඒකත් ඉතින් මේ ගොඩට දාලා පුච්ච ගන්න අමාරුයිනේ.